Hi everyone, welcome to English Power Boost. Right, ඉතින් වෙනද වගේම ඔයාලට අද කියලා දෙනවා ලස්සන පාඩමක්. Right, ඉතින් අපි follow කරලා set වෙලා ඉන්න මුලින් ඉඳන් සරලව වාට ඉගෙන ගන්න පුළුවන්. Right, අද කියලා දෙන්නේ have to, has to, had to. Have to, has to, had to. මොකද්ද මේ have to, has to, had to කියන්නේ? Have to, has to කියන්නේ සිද්ධ වෙනවා. had to කියන්නේ සිද්ධ වුණා. එච්චරයි. ලොකු කතන්දරයක් මේකේ නැත. English ගොඩක් ලේසි. Right. Okay. කොහොමද කියන්නේ මට සිද්ධ වෙනවා මේක අතරින්. I have to give up this. Right. මට සිද්ධ වෙනවා මේක කරන්න. I have to do this. මට සිද්ධ වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. I have to learn English. to එකෙන් පස්සේ ක්‍රියාපදේ පළවෙනි ස්වරූපෙන් තියන්න ඕනේ. එතකොට have to සිද්ධ වෙනවා. Okay, has to සිද්ධ වෙනවා. has to පාවිච්චි කරන්නේ he, she, it ඒක වචනත් එක්ක. Okay, has to ඇයට සිද්ධ වෙනවා මේක අතරින්. She has to give up this. ඇයට සිද්ධ වෙනවා උයන්න. අත උයන්න සිද්ධ වෙනවා. Okay, කොහොමද කියන්නේ? She has to cook today. Cook today. She has to cook today. ඇයට සිද්ධ වෙනවා job එකට යන්න. She has to go to the job. ඇයට සිද්ධ වෙනවා go to the job. job එකට යන්න. ඇයට job එකකට යන්න සිද්ධ වෙනවා නම් she has to go to a job. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. Can you understand? have to, has to සිද්ධ වෙනවා. ඊට වඩා ලොකු කතන්දරයක් මේකේ නැහැ. ඔයාට තියෙන්නේ has to, have to දාලා වාක්‍ය හදන්න විතරයි. ක්‍රියාපද හොයාගෙන. right? okay, had to කියන්නේ සිද්ධ වුණා. had to. මට සිද්ධ වුණා හැමදේම අත්හරින්න. මට සිද්ධ වුණා. I had to give up everything. I had to give up everything. මට සිද්ධ වුණා හැමදේම අතරින්න. give up අතරිනවා everything හැමදේම. okay, මට සිද්ධ වුණා ටවුමට යන්න. I had to go to the town. මට සිද්ධ වුණා ටවුමට යන්න. මට සිද්ධ වුණා ඔවුන්ට ආරාධනා කරන්න. I had to invite them. invite them. එතකොට ක්‍රියාපද පාස් කරන්න ඕනේ. had to කියන එකේ past එක තියෙනවා. had to කියන්නේ සිද්ධ වුණා. right? එච්චරයි guys. ඉතින් ඔයා දන්න වාක්‍ය පහලින් කමෙන්ට් කරගෙන යන්න. set වෙන්න මුලින් ඉඳන් ලස්සට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉංග්‍රීසි ලේසි. right? very easy. ඉංග්‍රීසි භාෂාවම තියෙන pattern එකට. ඉතින් අපි set වෙමු. අද ඉගෙන ගත්තේ මොකක්ද? has to, have to, had to. එක වාක්‍යයක් ගත්තොත් මට සිද්ධ වෙනවා මෙතනින් යන්න. I have to leave here. leave කියන්නේ පිටත් වෙනවා. එතකොට මට සිද්ධ වුණා මෙතනින් යන්න. I had to leave here. I had to leave here. එච්චරයි. ගොඩක් ලේසි. ඔයා try කරන්න වාක්‍ය. Okay, set වෙන අපිට එක්ක. See you in a nice next video. Okay? Bye bye.